Happy trip, happy trip. ඔයා නිල්ලන්නේ? කොළ කහ. මං කහට ආසයි. ඔබට තේරුනේ එන්නේ කියක් ඔයා. 10යි. හරි දුවන්න. Masa sitela kagule pida dapu kodire. Ameshaye abau. Anna. Oh, Ramani karli duko. Sita. Hey guys, welcome back to Dinesh Vlog. So today we got something special lined up. An adventurous day that took a few unexpected turns. Let's just say you'll want to stick around till the end. හරියටම කියනවා නම් නැයි 6 වෙනිදා. මේ තියෙන අතුරුගිරියේ මට ඩාන්සින් ප්‍රැක්ටිස් කරන තිලින්නිගේ තිමාගේ TM ඩාන්ස් ඇකඩමි එක. අපි ඉතින් හරි ආසයි මගේ ෆැමිලි එක. හැමතිස්සෙම නිදහසක් හම්බෙච්ච අවස්ථාවක හැමතිස්සෙම එළියට යන්න. මොකද ඒක තමයි මම හිතන්නේ අපේ තියෙන මයින්ඩ් එකට මාරම රිලැක්ස් එකක් ගන්න පුළුවන් හොඳම අවස්ථාව. ඉතින් ඔය ඉන්නේ තිමාල්. ඉතින් අපි කට්ටියම එකට හම්බෙලා අතුරුගිරියෙන් අපි පිටත් වෙනවා ලස්සන ගමනක් යන්න. හායි සුබ දවසක්. අපි යනවා සීතා. අලුත් යාළුවෝ කවුද? තිලිනි ටිමාලුයි TM dance academy එකේ සහෝදරයන් ටික සියලුම දෙනා චූටි බඩෝ ටිකයි තමයි යන්නේ. ඉතින් අපි අතර දෙනාත් යනවා. ඒගොල්ලෝ එක ජොයින් වෙලා ඉස්සරහින් යනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝගේ වෑන් එක. ළමයි ටිකේ යනවා. අපි මේ යනවා. ඉතින් ඉදිරියේදී බලමු. තව දේවල් බලාපොරොත්තු වෙන්න. සුබ දවසක්. ඔන්න ඉතින් අම්මි ලොකු කතාවක් තිලිනිත් එක්ක. ඒ කියන්නේ මොනා සම්බන්ධෙන්ද කියනවනේ ඉතින් මෙගා ස්ටාර් ස්ටේජ් එකේ මගේ ඇඩ්ස් ගැන තමයි ඉතින් කතා කරන්නේ. ඉතින් ඒ දෙන්න තමයි ගොඩම ප්ලෑන් කරන්නේ. මම මොකද්ද කරන්න ඕනේ, මොකද්ද ඩාන්ස් කරන්න ඕනේ, මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියන එක. ලොකුවට කතාවක් ගියා. ඉතින් ඔන්න ඔහොමයි සිද්ධ වුණේ. කතාවටත් කියනවානේ හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහණියක් ඉන්නවා කියලා. ඉතින් මෙගා ස්ටාර්ස් වේදිකාවේ මේ දිනේෂ් මේ වෙනකොට ලබලා තියෙන සාර්ථකත්වයේ පිටිපස්සේ ගැහණු දෙන්නෙක් ඉන්නවා. තිලිනි, එයාගේ ටීචර්යි. ඇත්තටම හැම දෙයකම එයාගේ ළඟින් ඉන්න මමයි. මම ඒක ආඩම්බරව කියනවා. ඒ වගේම දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපේ දවස පටන් අරගන්න අපි තෝරගත්ත තැනට. Just a quick heads up, this trip isn't sponsored or anything. We just genuinely had a great time here and thought it was worth sharing with you all. ඉතින් ළමයි ටිකයි අපේ ෆැමිලි එකයි තිලිනී ටිමාලුයි මෙන්න මේ විදිහට තමයි පටන් අරගත්තේ අපේ ඇඩ්වෙන්චරස් ඩේ එක ගත කරන්න. කට්ටියම ස්ටාර්ට් එකේදී ගෲප් ෆොටෝ එකක් අරගෙන ඊට පස්සේ අපි කට්ටියම ගියා අපි කරන්න ඕනේ ක්‍රීඩා ටික මොනවද කියලා බලන්න. කට්ටියක් එක්ක ඇවිල්ලා මේ අපි මාරු කරගෙන ඉතින් ඒ වෙලාව ගත වෙන්නේ හරීම nature friendly environment එකක. ඉතින් අපි කට්ටිය අපි ගෙනාපු කැම බීම ටිකක් ෂෙයා කරගෙන පැලඳුම් ටික ඔක්කොම තියලා දැන් පටන් ගන්න හදන්නේ දවසේ පළවෙනි ක්‍රීඩාව. මොකද්ද? ක්‍රිකට් ප්ලේ කරන්න යන්නේ. ඔයා නිල්ලන්නේ? කොළ කහ. මං කහට ආසයි.
බාලා ගැලප් එකක් දාලා එන්න මගේ පැත්තට ඕනවා. යා රෝසවලේ නටුවේ නටු. සදස් අපිට. සදස් වැට් ගන්න මුලින්ම. හරි සන්නය ගියා ඇත්තම කියනවා නම් අපේ තාත්ති අවුවට යන කෙනෙක් නෙමෙයි. ඒ වුණාට අපේ කට්ටිය තාත්තිට කොහොම හරි කන්වින්ස් කරගෙන සන්ස්ක්‍රීන් වලින් නාලා දැන් ඔන්න ක්‍රිකට් ප්ලේ කරන්න තමයි යන්නේ. අන්න ඒක තමයි අපේ මහත්තයාගේ විශේෂත්වය. කට්ටිය එකතු වුණාම එයාට වැඩක් නෑ. අවුව නෙමෙයි මොන වදේ තිබුණත් එයා එයාගේ ෆන් එක උපරිම ගන්නවා කට්ටියත් එක්ක එකතු වෙලා. ඉතින් එච්චරනේ වෙන්න ඕනේ නේද? ඔයාලට පොඩි විශේෂත්වයක් දකින්න පුළුවන් මේ vlog එක පුරාවටම මොන ගේම් එක ප්ලේ කරන්න ගියත් මොන දේ කරන්න ගියත් කට්ටියම ඉන්නේ ඩාන්ස් එකේ. මොකද ඉන්නේ ඩාන්ස් ඇකඩමි එකක කට්ටියක්නේ. පොඩි කාලේ ඉඳලා තිබ්බ ඉතින් ආසාවක් තමයි ක්‍රිකට් ප්ලේ කරනවා කියන එක. ඉතින් විවේක කම්බෙච්ච වෙලාවක ඔය වගේ ඉතින් අපි කට්ටිය එකතු වුණාම පොඩ්ඩක් ඉතින් ක්‍රිකට් ප්ලේ කරනවා. ඩාන්ස් කරගෙනම තමයි ඉතින් ක්‍රිකට් ප්ලේ කරේ. අර අම්මි ඉස්සලා කිව්වා වගේ. මොකද මේ ඩාන්සින් ඇකඩමි එකේ සෙට් එකත් එක්කනේ ට්‍රිප් එක ගියේ. ඩාන්ස් කරන එක ඉතින් නොනවත්වා ඉතින් සිද්ධ වෙනවා. ඒක non stop වෙන වැඩක්. ඉතින් දැන් ඔටෝමැටිකලි ඒක නොහිතන වෙලාවල් වලට නිකම් නැටවෙනවා. අපි කාලා තියෙන දැල්ලත් භාගයක් මේ අපිට සීතාවක ඒගොල්ලොන්ගේ ඒ ප්ලේස් එකකින් ඒගොල්ලොන්ගේ ආදරය අපිට පෙන්වන්න ඒගොල්ලෝ ගානේ අපිට හම්බුණා from the house treat එකක්. ඉතින් ඇත්තටම කියනවා නම් මේ තැන මාරම හොඳයි. ඒ වුණාට අපි මේකෙන් උඩටයි පල්ලෙහාටයි මේ කන්ද නගිද්දි ගොඩක් අමාරු ගොඩක් මහන්සි. අපිට කියන එක්සර්සයිස් එකක් වගේ තමයි ඒක උනේ. අපි යනවා නාන්න. බැස සීතලක ගුල්ලේ පීඩ දාපු කොදිනේ හමේෂයි ආපහු. ජනතාරාවේ සිංහල වසන්තේ ගස් වන් පෙන්න. මුළු ට්‍රිප් එකෙන්ම මං හිතන්නේ මම වගේම අනිත් අයට ආසම කරපු තැනක් තමයි මේ ස්වභාවික අර ඊලක් වගේ වැටලා තියෙන තැනකුත් ඔතන හැපැත්තේ තියෙනවා. දියැලක් වගේ කඩාගෙන හැලෙන වතුර පාරකුත් තියෙනවා. හරිම මේ ඇත්තටම කියන්න වචන නැහැ. ඔන්න ඔහම තමයි ඉතින් මගේ බිරිඳ මගේ බිසව දිය කලින්ද. එයා ඒ කියපු දේ නම් නෙමෙයි මම කරන්නේ. පොඩ්ඩක් නාගත්තා සතුටටත් එක්ක. මාලක දියකාරෙක් වෙලා මෙතන මේ රිසෝට් එකේ ගන්න පැකේජ් එකට ලන්චුත් ඉන්ක්ලූඩඩ්. ඉතින් අර විදිහට අපි ටිකක් නාගෙන කරගෙන ක්‍රිකට් ගහලා ඔක්කොම ඉවර වෙලා දවසේ පළවෙනි භාගය ඉවර කරලා ඔන්න දැන් ඇවිල්ලා ඉන්නේ අපි කෑම ටිකක් කන්න. බ්‍රොස් දැන් අපේ කාලේ ඉවරයි. ඊළඟට දෙවනි අපේ දෙවනි ඒකට අපි පිටියුනේ නැහැ. දෙවනි සෙකන්ඩ් ස්ටෙප් එක අපි පටන් ගන්න යන්නේ. සෙකන්ඩ් මිෂන් එක ස්ටාර්ට් කරන්න. ෆස්ට් මිෂන් පාස්. සෙකන්ඩ් ස්ටෙප් එක ස්ටාර්ට් කරන්න බලමු ඉස්සරහ මොකද වෙන්නේ. මේ වෙලේ මගේ මහත්තයාගේ ටිමාල්ගේ වචනවල ගලාගෙන යෑමේ පොඩි ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ අහන්න නම් එපා ඒක වෙලා තියෙන. මොකද කියලා ඒක ඉතින් සාමාන්‍යයෙන් වෙන දේවල් නැද්ද මං අහන්නේ.
බිම තියලා තියමු නෑ නෑ. ඊට මේ කමෙස්සත් කරගන්න ඕනේ. යා. එකයි කයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 「
Ada minum gana. Harian pasal.
ඉතින් සීතාවක එතන ප්ලේස් එකේ හිටපු සහෝදරයෝ ටික මගේ සින්දු වලට ගොඩක් ආදරය කරන පිරිසක් එතන හිටියේ. ආයෙ දවසක එතනට ඉක්මනට යන්න බලාපොරොත්තු වෙන අපි පිටත් වෙන්න හදද්දී භාෂාවට. ඉතින් කකුල පොඩ්ඩක් තුවාල කරගත්තා. ඒකටත් බෙහෙත් එතනින්ම ඒගොල්ලෝම දාලා දීලා ඔන්න ඕක තමයි වුණ ඇක්සිඩන්ට් එක. ආවෙක් කල්ලන්න ගිහිල්ලා මේ කවුලක් නෑ මේ තමයි මේක මේ මට උඩු මොකද තාවේ සුදීරත් දෙක අයියෝ ඔය බෙපි මේ චාර්ජර් අලක වහන්න බෑ. ඔව් මේක නේද? උන් දාන්නේ නෝකට. මේ බලන්න මේ මට පුළුවන්. අපේ අම්මා මට දඟල් බෑ සූ ගන්න. පොඩි නම් ගැට දී නෝදා. පොඩ්ඩයි න තව චුට්ටයි. ගැට තියෙනවා. තව චුට්ටයි. පොඩ්ඩේ මේ ප්‍රභාසගේ ගැබ මෝරනවා. අපි ඔක්කොම අරේ ගැබ මෙහෙ නෙමෙයි. තානුඹේ තාත්තා. බූල් ගොඩ මේ අපේ ගෙදර පූස් පඩා හොදන්න බෑ මියුටි කරලා ගන්න බෑ අපේ බල්ලා අය එක්ක යාළු වෙන්නේ මෙහෙ අවුලක් නෑ බලන්න යාළු වෙනවා මෙයා වසයිලු නෑ පිස්සු දැන් ඒ කියු බූල් ගොඩ අම්මගෙන් අහලේ කොනෝ පූසෙක් බය වුණා දැන් කොහොමදනේ පූසෙක් හදන්නේ ගෙදර මෙයා දඟලන්නේ නෑ තව දෙයක් කියන්න ඕනේ මේ ගෙනාපු අලුත් සමාජිකයා හින්දා ට්‍රිප් එක ගිහිල්ලා ආවිල්ලා උදේ පාන්දර 5 වෙනකන් අපිට නිින්දක් නැහැ විශේෂයෙන් අකිටයි නංගිට නිින්දක් තිබුණෙම නැහැ ඔන්න ඔහම තමයි වැඩේ සිද්ධ වුනේ So that's it for today's vlog. Hope you guys enjoyed it. See you guys with a new one.